ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි ආචාර්ය මණ්ඩලය ඒ වගේම ආදරණීය දුවේ පුතේ ඔබ සියලුම දෙනාගෙන් අවසරයි. අද දවසේ යම්කිසි දෙයක් යම්කිසි පණිවිඩයක් ඔබට දෙන්න උත්සාහ කරන වෙලාවක්. විශේෂයෙන්ම ඔබ මතක තියාගත යුතු දේ තමයි පුතේ අර හැමදාමත් අපි කියනකොට කියනවා අම්මයි තාත්තයි ගොඩක් වෙහෙසිලා මහන්සි වෙලා ඔබට අධ්‍යාපනයක් ලබා දෙන්න උත්සාහ කරන්න. එනිසා ඒ අහිංසක අම්මගේ තාත්තගේ බලාපොරොත්තුවක් තියෙනවා අම්මට තාත්තට යන්න බැරි වෙච්ච තැනට ඔබව ඔසවලා තියන්න. එනිසා ඒකට හැම වෙලාවෙම ඔබ මහන්සි වෙන්න ඕන. එනිසා හොඳට මතක තියාගන්න ඔය සුදු ඇඳුම ඔබට උරුම වෙලා තියෙන්නේ ජීවිතේ අවුරුදු 13කට විතරයි. ඒ නිසා ඔය සුදු ඇඳුම ඇඳගෙන ලබා ගන්න තියෙන උපරිම ප්‍රතිඵලය ලබා ගන්න උත්සාහ කරන්න ඕන. ඒ නිසා පාසලෙන් පොතේ පතේ දැනුම දෙනකොට දහම් පාසලෙන් ඔබට ಗುಣධර්ම ටික හොඳට කියලා දෙනවා. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේ හැමදාමත් කියනවා වගේ අඩුම තරමේ මොනව නැතත් කමන්නේ ඇවිල්ලා ඒ වතාවත් ටික කරගත්තත් ඔබට ඔබේ අනාගතයට ඒව පිටුවහලක් වෙනවා. අපි දන්නවා අපේ ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම පොසත් මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ හැම මිනිස්සයාටම සමහර මිනිස්සයන්ට තියෙන හොඳ ආර්ථික ශක්තිය. හැබැයි ඉගෙනගෙන නෙමෙයි. හැබැයි ඒ ආර්ථික ශක්තිය ඒ මිනිස්සුන්ට ආවේ මොනව නිසාද? ඒගොල්ලන්ගේ ಗುಣධර්මات එක්ක. ඒ නිසා සමහර අයට අධ්‍යාපන කටයුතු මෙතන දුර්වල ඇති. හැබැයි තව කෙනෙක් අධ්‍යාපනයට දක්ෂ ඇති. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා කියනවනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ සියලු දෙනා මොනවට හරි දක්ෂයි. ඒ දක්ෂතාවය හඳුන ගන්න. ඒ දක්ෂතාවය හඳුනගත්තාම එතනින් ඉස්සරහට යන්න. අඩුම තරමේ මං අපේ ස්වාමින් වහන්සේ එක්කත් එක දවසක් කිව්වා අඩුම තරමේ පුතේ ලයිසන් එකක් ගන්නවත් විභාගයක් ලියන්න සිද්ධ වෙනවා. ඒ නිසා අනිත් විභාග පැත්තකින් තියන්නකෝ. ඒක ගන්න හරි රියදුරු බලපත්‍රයක් අරගෙන වාහනයක් පදවන්න හරි අපිට පුළුවන් වෙන්න ඕන. අපි එතෙන්ට යන්න ඕන. ඒ නිසා පොතේ පතේ වැඩ අහක දාලා වෙන වෙන දේවල් කරන්න යන්න එපා. මොකද ඔය වයස පහු කරලා අපි මෙතන ඉන්නේ. ඒ නිසා කොරෝනා දවස්වල පුතේ එක අම්මා කෙනෙකුට හිටියා දුවෙක්. ඒ දුවට දැන් කොරෝනාත් එක්ක අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වුණා. ඒ කඩාකප්පල් වුණාට පස්සේ මොකද? දුරස්ත ක්‍රමයට තමයි අධ්‍යාපනය හදාරන්න සිද්ධ වුනේ. දැන් ළමයාට ඕනේ ෆෝන් එකක්. අම්මට සල්ලි නැහැ ෆෝන් එකක් ගන්න. අම්මා කරන්නේ කුලී වැඩ. හැබැයි අම්මා කුලී වැඩ කරලා රුපියල් 20000ක් එකතු කරලා දුවට ෆෝන් එකක් අරන් දෙනවා අම්මා. දැන් දුව මොකද කරන්නේ? අධ්‍යාපනය ඉගෙන ගන්නත් දක්ෂයි. මේ දුව ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙනගෙන කොරෝනා වසංගතයේ අවසන් වුණා. නැවත පාසල් යන්න පටන් ගත්තා. අර සුපුරුදු විදිහට ඒ අධ්‍යාපන කටයුතු කරන්න පුරුදු වුණා. හැබැයි අම්මට දැන් තේරෙනවා කෙල්ල ෆෝන් එකේ ඉන්නව වැඩි. අම්මා අවස්ථා කීපයකදීම දුවට කියනවා මොකක්ද? පුතේ ඔය ෆෝන් එක පැත්තකින් තියලා උඹේ අධ්‍යාපන කටයුත්ත කරගනින් හරියට පාඩම් කරපන්. හැබැයි දුව අහන්නේ නැහැ. දුව දැන් වෙන දේවල් ෆෝන් එකේ පාවිච්චි කරන්න බලන්නේ. අම්මා දවසක් කුලී වැඩට යනකොට අර ෆෝන් එක අරන් ගෙදර එක මේසෙයි තියන්නේ මේසෙ ලාච්චුවට දාලා ලොක් කරලා අම්මා යනවා කුලී වැඩට. දුව උදේට කන්නේ නැහැ. දවල්ට කන්නේ නැහැ. අම්මා එනවා දවල්ට කෑමට ගෙදරට. ඒ ගෙදරට එන වෙලාවේ දුව මොකද කරේ? අම්මා එක්ක කතා කරේ නැහැ. තරහෙන් හිටියේ. අම්මා කෑම ටික කාලා දුවට බත් ටික කන්න කියලා අම්මා ආය යනවා වැඩට. වැඩට ගිහිල්ලා හවස 5ට 5:00 විතර අම්මා ආයනවා ගෙදරට. ඒත් දුව කතා නැහැ අම්මත් එක්ක. මොකටද මේ අම්මා එක්ක තරහ වෙලා තියෙන්නේ? ෆෝන් එක ගත්තා කියලා. ෆෝන් එක අරගෙන ලාච්චුවට දාලා ලොක් කරා කියලා. ඔබත් කල්පනා කරන්න ඔබත් අම්මා තාත්තා එක්ක කොච්චර ගෙදර විරසක වෙනවද? ඊට පස්සේ මේ දුව හැන්දෑවේ 7 විතර වෙදී අම්මා දැන් කෑම ටික හදලා ඒ ටික ඔක්කොම කරලා ඇඟ හොදගෙන දැන් රාත්‍රී කෑම කන්න ඒත් ආවේ නැහැ. හැබැයි ඒ වෙලාවේ දුව අම්මට නෙස්ටමෝල් කිරි එකක් හදලා ගෙනත් දෙනවා බොන්න කියලා. නිදා ගන්නවා. උදේ දුව නැගිටිනවා. හැබැයි අම්මා නැගිටිනවද? අම්මා නැගිටින්නේ නැහැ. අම්මට කතා කරනවා අම්මා මැරිලා.
දැන් පොලිසියටත් යනවා පණිවිඩේ. ඒ ගිහිල්ලා මොකද වෙන්නේ? පොලිසියට පණිවිඩේ ගිහිල්ලා බලනකොට මේක හදිස්සි මරණයක්. වෙච්ච දෙයක් හොයාගන්න බෑ. අම්මයි දුවයි විතරයි ගෙදර හිටියේ. දැන් හදිස්සි මරණයක් පරීක්ෂණයක් පවත්වනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රශ්න කරනවා. මේ ළමයාගේ මොකක්ද උනේ? අම්මයි දුවයි විතරයි ගෙදර හිටියේ. පස්සේ ඒ මල සිරුර කපලා විස්තර ගන්නකොටත් දුවගේ ප්‍රකාශයේදීත් අනාවරණ වෙනවා මොකද්ද? අම්මට විෂක් ශරීරගත වෙලා තමයි මැරිලා තියෙන්නේ. මොකද මේ දුව කරලා තියෙන්නේ? අම්මගේ නෙස්ටමෝල්ට් එකට නිදිපෙති 4ක් කඩලා දාලා දීලා. මොකටද ඒ දුන්නේ? අම්මා ෆෝන් එක ගත්තා කියන තරහට. දැන් කාටද පාඩුව? ඒ දුවට ජීවත් වෙන්න පුළුවන්ද මේ සමාජයේ? මෙරි උපදිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අම්මා තාත්තා එක්ක ගනුදෙනු කරනකොට අම්මා තාත්තා කවදාවත් ඔබට වැරදි දෙයක් කියන්නේ නැහැ. වැරදි දෙයක් කරන්න කියලා කියන්නේත් නැහැ. හැබැයි යම්කිසි වැරද්දක් ඔබ කරනවා නම් ඒ මිනිස්සුන්ට තේරෙනවා මොකක්ද ඔබ කරන්නේ වැරද්දක් කියලා. ඒක හොඳට තේරුම් ගන්න. සමහර වෙලාවට මේ ඉන්න දරුවන්ට හිතෙයි මොකද්ද? අම්මලා මොනවද දන්නේ? මේ වැඩිහිටි දරුවෝ කියන කතා උඹලා මොනවද දන්නේ? අම්මලා දන්නේ නැහැ තමයි. අම්මලාට පොතේ පතේ දැනුම නැතුව ඇති. හොඳට මතක තියාගන්න රත්තරන් දුවලා පුතාලා මොකද්ද? අම්මට තාත්තට පොතේ පතේ දැනුම නැති වුණාට අම්මලා තාත්තලා අවුරුදු 30ක් 40ක් 50ක් මේ සමාජයේ ජීවත් වෙලා මේ සමාජයෙන් ගත්ත අත්දැකීම් කියන උපාධිය ඒගොල්ලෝ අරන් ඉන්නේ. ඒ නිසා අම්මට තාත්තට පිටුපාන්න යන්න එපා. මම පන්තියට උගන්වන්න ආපුවම ගොඩාක් දුරට අහන කතාවක් තමයි මොකද්ද? අද එනකොට අම්මට තාත්තට වැඳලා දාවේ කියලා. සමහර වෙලාවට අපි ගෙදර යනකොට පුතේ තාත්තා අම්මා නැති වෙලා ඉන්න පුළුවන්. අද ගෙදර යනකොට ඇයි එහෙම නොවේ කියලා අපිට කියන්න පුළුවන්ද? අපි කාටවත් කියන්න පුළුවන්ද එහෙම වෙන්නේ නැහැ කියලා? 100% ස්ථීරවම කියන්න පුළුවන්ද? බෑ, අපිට එහෙම කියන්න බෑ. ඒ නිසා අපි උදේට ගෙදරින් එනකොට අම්මගේ තාත්තගේ ආශිර්වාදය අරන් එන්න. හොඳට මතක තියාගන්න මේ ලෝකේ හොඳ වචන දෙකක් තියෙනවා පුතේ. එකක් ආශිර්වාදය, අනික සාපය. එකක් ආශිර්වාදය, අනික සාපය. මේ වචන දෙකට, මේ ක්‍රියා දෙකට තරම් ප්‍රබල දෙයක් මේ ලෝකේ නෑ වෙන. ඒ නිසා අම්මගේ තාත්තගේ ආශිර්වාදයත් වාගේම තමයි අම්මගේ තාත්තගේ සාපයත්. ඒ නිසා හොඳට මතක තියාගන්න අම්මලා තාත්තලා වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ මොකක් නිසාද? ඔබව යහමගට ගන්න, ඔබේ අනාගතේ සාර්ථක කරගන්න. ඒ නිසා ගොඩක් වෙලා යන නිසා තව කියන්න කතන්දර ගොඩක් තියෙනවා. නමුත් පුතේ කියන්න වෙලාව නෙමෙයි, අපේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරගන්නටත් ඕන.